2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක ගොඩක් අයට තිබුණු ගැටලුවක් තමයි කොහොමද කාලසටහන සකස් වෙන්නේ කියන දේ පිළිබඳ. ඉතින් අපි දන්නවා 6 ශ්‍රේණියට තමයි 2026 දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් 6 ශ්‍රේණියට සහ 1 ශ්‍රේණියට. ඉතින් ප්‍රාථමික පන්ති වලට නම් වැඩි ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් 6 13 ක්‍රියාත්මක වෙන පාසල් වලට 6 පන්තිය නව අධ්‍යාපන ක්‍රමයට අනුව කාලසටහන් සකස් වෙද්දී අනිත් පන්ති වලට මොකද වෙන්නේ? ඉතින් ඒවත් ඒ විදිහටම යනවද? එහෙම නැත්නම් කාලච්ඡේද වල වෙනසක් සිද්ධ වෙනවද? මේ වගේ ගැටලු ගොඩක් තිබුණා. ඉතින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් අපට දැනුම් දීලා තියෙනවා චක්‍රලේඛනයක් මගින් 6 සිට 13 ශ්‍රේණි දක්වා කොහොමද කාලසටහන වෙනස් වෙන්නේ, කොහොමද ඒ කාලච්ඡේද වෙන් වෙන්නේ කියන දේ පිළිබඳව අපට නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. ඉතින් යන්නේ චක්‍රලේඛනයේ තමයි 2025 11 4 වෙනි දින නිකුත් කරන මෙන්න මේ චක්‍රලේඛනය. ඉතින් මේ චක්‍රලේඛනයේ අංකය තමයි 34 ඇලයිරක් 2025 කියන මෙන්න මේ චක්‍රලේඛනයේ මගින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග 6 13 ශ්‍රේණිවල කොහොමද කාලසටහන සකස් වෙන්න ඕනි, කොහොමද කාලච්ඡේද මේ පන්ති වලට වෙනස් වෙන්නේ කියන දේ පිළිබඳව නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ චක්‍රලේඛනය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න, මම ඔයාලට ලබා දෙන්නම්. ඒ වගේම අවශ්‍ය නම් ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා ලින්ක් එකකුත් ඔබට ලබා දෙන්නම්. ඉතින් අපි බලමු කොහොමද මේ 2026 වර්ෂයේදී මේ කාලසටහන වෙනස් වෙන්නේ, ඒ පන්ති වලට එන විෂයන් මොනවද, ඒ විෂයන් වල සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද කියන දේ පිළිබඳව අපි බලමු. ඔබ දන්නවා 6 ශ්‍රේණිය තමයි 2026 දී මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වෙනස් වෙන්නේ කියලා. ඉතින් 6 ශ්‍රේණියට අදාළව ඒ විෂයන් වලට වෙන් වෙලා තියෙන සතියකට වෙන් වෙලා තියෙන කාලච්ඡේද ගාන මේ විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඉතින් මව්බස් සඳහා කාලච්ඡේද 3ක්, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව සඳහා කාලච්ඡේද 3ක්, දෙවන ජාතික භාෂාව සඳහා 1ක්, ගණිතය සඳහා කාලච්ඡේද 3ක්, විද්‍යාව සඳහා කාලච්ඡේද 3ක්, ඒ වගේම සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය සඳහා කාලච්ඡේද 2ක්, තොරතුරු හා සංවිධාන තාක්ෂණය සඳහා කාලච්ඡේද 2ක්, ජීවිතය සඳහා තාක්ෂණවේදීට කාලච්ඡේද 2ක්, භූගෝල විද්‍යාවට 1ක්, ඉතිහාසයට 2ක්, පුරවැසි අධ්‍යාපනයට 1ක්, ආගම හා සාරධර්ම සඳහා කාලච්ඡේද 2ක්, සෞන්දර්ය අධ්‍යාපනයට කාලච්ඡේද 2ක්, ව්‍යවසායකත්වය සහ මූලික ශාක්ෂරතාවයට 1ක්, ක්‍රීඩා පුස්තකාල සමිති සමාගම් සඳහා 2ක්, ඒ වගේම වැඩිදුර ඉගෙනුම් මොඩියුල සඳහා අපි දන්නවා වැඩිදුර ඉගෙනුම් මොඩියුල මේ සෑම විෂයකටම තියෙනවා. ඉතින් ඒ සඳහා කාලච්ඡේද 3ක් දීලා තියෙනවා. පරිවර්තනීය කුසලතා මොඩියුල සඳහා කාලච්ඡේද 2ක්. ඉතින් මෙතන අලුත් දේවල් එකතු වෙලා මේ විදිහට තිබුණ කාලච්ඡේද සමහරවට අඩු වෙලා සමහරව වැඩි වෙලා මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මුළු කාලච්ඡේද ගන්න කාලච්ඡේද 35ක් තමයි 6 වෙන ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වෙන්නේ. ඇත්තරම තොරතුරු හා සංවිධාන තාක්ෂණයට මෙතෙක් තිබුණේ කාලච්ඡේද වෙන් නොකළ කාලච්ඡේද වලින් එකක් යොදාගෙන එකක් තමයි අපි යොදාගෙන තිබුණේ. නමුත් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව තොරතුරු හා සංවිධාන තාක්ෂණයට කාලච්ඡේද 2ක් නිල වශයෙන් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක් විදිහට තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදිහට මම දකිනවා. ඊට පස්සේ ඉතින් 7-9 ශ්‍රේණි වලටත් කාලච්ඡේද 35කට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කාලච්ඡේද 35කට සතියකට නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ සෑම පන්තියකටම කාලච්ඡේද 35 ගානේ තමයි වෙන් වෙන්නේ. එතකොට ඒ වගේ විෂය සතියකට තිබුණ කාලච්ඡේද ගණනේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ආගමට 2ක් තියෙනවා, සිංහල භාෂාවට 4ක් තියෙනවා, ඉංග්‍රීසි වලට 4යි, ගණිතයට 4යි. ඉතින් උපරිම කාලච්ඡේද ගාන 4 තමයි ඇතුළත් වෙන්නේ. කලින් ගණිතයට, විද්‍යාවට වගේ කාලච්ඡේද 5 ගානේ තිබුණා සිංහල වලට. ඉතින් ඒවා අඩු වෙලා තියෙනවා කාලච්ඡේද 4කට. ඉතිහාසයට 2යි, භූගෝල විද්‍යාවට 2යි, පුරවැසි අධ්‍යාපනයට 2යි, සෞන්දර්ය වලට 3යි, ප්‍රායෝගික තාක්ෂණ කුසලතාව වලට 2යි, සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනයට 2යි, දෙවන භාෂාව සිංහල හෝ දෙමළ 2යි, පුස්තකාලයට 1යි, වෙන්නකොළ කාලච්ඡේද ගණන 1යි, මුළු එකතුව 35යි. ඉතින් මෙන්න මේ වෙන්නකොළ කාලච්ඡේදයක් යටතේ තමයි තොරතුරු හා සංවිධාන තාක්ෂණයේ මෙතෙක් ක්‍රියාත්මක වුණේ. ඉතින් මෙතන ලබා දීලා තියෙනවා සෞන්දර්ය විෂයන් වලට විෂයන් යටතට අයත් වනුයේ
මෙන්න මේ අංකයට අදාළ විෂයන් ටික. ඉතින් ඒක මේ චක්‍රලේඛනයේ සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ චක්‍රලේඛනයේ මම විස්තර කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් ඒ අවශ්‍ය කෙනෙකුට චක්‍රලේඛනයේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න. තුර මෙතන කියලා තියෙනවා වෙන් නොකරන ලද කාලච්ඡේද ප්‍රායෝගික තාක්ෂණ විෂය සඳහා හෝ තොරතුරු තාක්ෂණ විෂය ක්‍රියාත්මක කිරීම සඳහා විදුහල්පතිගේ අභිමතයේ පරිදි යොදා ගැනීමට කටයුතු කළ යුතුය. ඔව් අනිවාර්යයෙන්ම මෙය මොකද ප්‍රායෝගික තාක්ෂණ කුසලතාවලට කාලච්ඡේද දෙකක් වෙන් කරලා තියෙන නිසා මේ විෂය අනිවාර්යයෙන්ම තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට ලබා දිය යුතුය යන්න මගේ ඇත්තටම පුජ්‍යලික මතය. ඉතින් ඒ විදුහල්පති වරු කුමන තීරණයක් ගණීද කියන දේ පිළිබඳව අපට කියන්න බෑ. ඉතින් එය අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. එහෙම නොවුනොත් ඒ පන්තියේ දරුවන්ට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂය එතනින් මග හැරෙන නිසා නමුත් 100%ක්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූවට පසුව මේ සෑම පන්තියකටම 6-9 අනිවාර්යයෙන්ම කාලච්ඡේද දෙකක් වෙන් වෙනවා. ඔව් ඊළඟට අපි බලමු ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය කියන්නේ 10 11 ශ්‍රේණි සඳහා මේ කාලච්ඡේද වෙන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයටත් මුළු කාලච්ඡේද ගණන් 35යි. ආගමට වෙන් වෙනවා කාලච්ඡේද දෙකක්. සිංහල භාෂාවට 4යි. ගණිතයට 5යි. ගණිතයට කාලච්ඡේද 6ක් තිබුණා. ගණිතය සහ විද්‍යාවට කාලච්ඡේද 6 බැගින් තිබුණා. නමුත් එකක් අඩු වෙලා 5ක් බවට පරිවර්තන වෙලා තියෙනවා. සිංහල භාෂාවට 5ක් තිබුණා. ඉතින් ඒ වගේ එකක් අඩු වෙලා තියෙනවා. 4ක් වෙලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවටත් කාලච්ඡේද 5ක් තිබුණා. ඉතින් දැන් 4ක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි වෙන් වෙන්නේ. පළමු කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ 3 බැගින් තියෙනවා. වෙනසක් වෙලා නැහැ. පුස්තකාලයටත් එකක් තියෙනවා. වෙන් නොකරන ලද කාලච්ඡේද ගණන දෙකක් වෙලා තියෙනවා. කලින් 3ක් තිබුණා. ඒ තුنين දෙකක් බවට පත් වෙලා මුළු කාලච්ඡේද ගණන 35ක් වෙලා තියෙනවා. 10 සහ 11 ශ්‍රේණි වලට. ඉතින් මේවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුණාට පසු මීට වඩා වෙනස් වෙනවා මොඩියුල ක්‍රමයේ ක්‍රියාත්මක වීමේදී. දැනට මෙයාලගේ වෙනස් වෙලා තියෙන්නේ කාලච්ඡේද ප්‍රමාණය පමණයි. ඒ විෂයම්ම තමයි මෙයාලට ඉදිරියට යන්නේ. ඊළඟට අපි බලමු 12 13 ශ්‍රේණි වලට වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් 12 13 ශ්‍රේණි වලටත් සමස්තය ප්‍රමාණය කාලච්ඡේද ප්‍රමාණය සතියකට 35ක් බවට පත් වෙලා තියෙනවා. ඔව් ඒ අනුව 12 13 ශ්‍රේණි සඳහා පළවෙනි විෂය කාණ්ඩයේ යටතේ පළවෙනි විෂය ධාරාව යටතේ විෂයන් 9ක් මේ කාලච්ඡේද 9ක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම දෙවෙනි එකටත් 9යි තුන්වෙනි එකටත් 9 ගානේ වෙන් වෙලා තියෙනවා. ඉතින් මෙතෙක් තිබුණ සතියකට කාලච්ඡේද 10ක් දැන් 9ක් බවට පත් වෙලා තියෙනවා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය ඉංග්‍රීසි වලට කාලච්ඡේද 5ක් තොරතුරු තාක්ෂණයයි සාමාන්‍ය තොරතුරු තාක්ෂණයයි ව්‍යාපෘති සඳහා කාලච්ඡේද දෙකක් වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක කාලච්ඡේදයක් තමයි එන්නේ තොරතුරු තාක්ෂණයට එකයි ව්‍යාපෘති වලට එකක් විදිහට වෙන් වෙනවා. පුස්තකාලය සඳහා එකක් වෙනවා. මුළු කාලච්ඡේද ගාන 35ක් බවට සතියකට මේ විදිහට වෙන් වෙලා තියෙනවා 12 13 ශ්‍රේණි සඳහා. ඊට පස්සේ අපි බලමු කොහොමද කාලච්ඡේද සඳහා වේලාවන් වෙන් කරලා දීලා තියෙන්නේ කියන දේ මෙතනින් අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් පාසල ආරම්භක වේලාව සාමාන්‍ය පරිදි 7:30 7:30 ඉඳලා 7:40 වෙනකන් උදෑසන රැස්වීම සහ ආගමික කටයුතු සඳහා විනාඩි 10ක් වෙන් කරලා දීලා තියෙනවා. 7:40 ඉඳලා 8:30 වෙනකන් පළමු කාලච්ඡේදය වෙන් වෙනවා. 8:30 ඉඳලා 8:35ට නාම ලේඛන ලකුණු කිරීමට විනාඩි 5ක කාලයක් වෙන් කරලා තියෙනවා. 8:35 ඉඳලා 9:25 වෙන තෙක් දෙවන කාලච්ඡේදය සඳහා වෙන් කරලා දීලා තියෙනවා. පෙරවරු 9:25 ඉඳලා පෙරවරු 10:15 දක්වා දෙවන කාලච්ඡේදය සඳහා 10:15 ඉඳලා 10:40 දක්වා විවේක කාලය ලබා දීලා තියෙනවා. ඉතින් විවේක කාලය මෙතෙක් පැවතුනේ විනාඩි 20ක් දැන් විනාඩි 25ක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ 10:40 ඉඳලා 11:30 දක්වා සිව්වන කාලච්ඡේදය 11:30 ඉඳලා 12:20 දක්වා පස්වන කාලච්ඡේදය 12:20 ඉඳලා 1:10 දක්වා 6 වෙනි කාලච්ඡේදය 1:10 සිට 2 දක්වා 7 වෙනි කාලච්ඡේදය විදියට වෙන් වෙලා තියෙනවා. ඉතින් මේ මෙතන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මුස්ලිම් පාසල් වලට කාල සටහන වෙනස් කිරීම පිළිබඳව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මුස්ලිම් පාසල් වලට පාසල් කාල සටහන සකස් කිරීම සම්බන්ධ උපදෙස් මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව මගින් නිකුත් කරනවා කියන පණිවිඩය මේ චක්‍රලේඛනය තුළ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ 2026 සිට පාසල් පද්ධතිය තුළ කාලච්ඡේද වෙන් වෙලා තියෙන්නේ. ඉතින් අපට දැන් බොහොම පැහැදිලි 6-13 දක්වාම කාලච්ඡේද සතියකට 35යි. ඒ සෑම පන්තියකටම කාලච්ඡේදයක කාලය විනාඩි 50යි. පොදුවේ අපට
එකම බෙල් එකකට ගමන් කරන්න පුළුවන් පාසලේ දෛනික කටයුතු. ඉතින් ඒ පණිවිඩය මේ සාරාංශයක් විදිහට ගත්තායින් පස්සේ අපිට දකින්න පුළුවන්. ඉතින් මෙතෙක් විවිධ මත තිබුණා. හයි පන්තියට විතරක් මේ 50 ගානේ ක්‍රියාත්මක වෙලා අනිත් කට්ටියට කාලච්ඡේදයකට විනාඩි 40 ගානේ ක්‍රියාත්මක වෙනවාද කියන සැකය සහ මතයක් තිබුණා. නමුත් ඒ සියල්ලක්ම දැන් නිමා වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන මේ චක්‍රලේඛනයට අනුකූලව. ඉතින් ඔබට දැනුවත්වීම සඳහා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. වැදගත් නම් ෂෙයා කරන්න, වැදගත් වෙනවා කියලා හිතනවා ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. මේ වගේ නව අධ්‍යාපන වෙනස් වීම් ප්‍රතිසංස් කරන අතුරු සියල්ලක්ම මේ නාලිකාව ICT ගුරුවරයා YouTube නාලිකාව ඔස්සේ ඔබට දිගටම නරඹන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් මේ පණිවිඩ ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.